කවුද මේ සීයා? ගානට අපි පිටි ගැහුවා මුඩ පෙරදිනින්දා 3යි. අම්මෝ. ලොකෝ ඕකේ තියන්නේ දල්ලි. කොහෙද තියන්නේ? මේ ඉන්නේ මගේ යාළුවෝ 4 දෙනෙක්. එයාලට මන් දෙනවා අද චැලෙන්ජ් 4ක්. ඒකෙන් දිනෙනෙක් කෙනාට මන් දෙනවා මේ රුපියල් 500. ඉතින් මම මෙයාලට චැලෙන්ජ් 8ක් දීලා රුපියල් 1000ක් දෙන්න හිටියේ. ඉතින් අපේ යාළුවෝ දෙන්නෙක් අඩුයි. ඒකින්ද තමයි 500ක් දෙන්නේ. නැත්නම් තව 500ක් තියෙනවා. ඉතින් එතකොට යාළුවෝ ගානයි චැලෙන්ජ් ගානයි අඩු වෙනවා කට්ටියත් එක්කම. ඒකයි අපි රුපියල් 500ක් දෙන්නේ. මමයි දාලා දෙන්නේ මේ රුපියල් 500. ඉතින් ඔයාලා බලන් ඉන්න. යාළුවට පුදුම හිතන වැඩක් කරන්න යන්න අපි මේ පෙට්ටිය ඇතුළේ දාන්න යන්නේ දෙයක්. අපි බලමු. ඔයාලා බලන්න. දැන් මම මේ රුපියල් 500 මේ පෙට්ටියට දාන්න යන්නේ. දාලා පුවහමු. වැඩි හරි වල බලන් ඉන්න දිගටම මොකක්ද අද කරන්න කියලා යාළුවට. ඉතින් යාළුවනේ අපි දැන් බොක්ස් එක හදලා ඉවරයි. ඉතින් යාළුවා දන්නේ නැහැ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. අපි බලමු මේක ඇතුලේ මොකක්ද තියෙන්නේ කියලා. ඔයාලත් දන්නේ නැහැ තාම. අපි බලමු වීඩියෝ එක මෙයාලා දිනනට පස්සේ කවුද දිනන්නේ කියලා බලලා මේක අරිද්දි. ඉතින් යාළුවනේ අපි මේ අනුශාන්ලයි ගෙදර තමයි වීඩියෝ එක කරන්නේ මේ අද. වාත්තේ කරන්න හිටියේ කට්ටිය මදින්ද අපි මෙහෙට ආවා. ඉතින් වත්තේන අපි කට්ටිත් හදලා තිබ්බෙල්ල ගහන්න මම. මෙතන මෙහෙම තමයි ඉතින් අපි සරප්පුයි ගලුයි තියලා හදාගත්තේ අපිට වෙන හදන්න විදිහක් නැති හින්දා. ඔයාලට පේනක් දන්නේ ඉන්න අවුවත් එක්ක. එතන කට්ටිය දෙය අනිත් කට්ටිය මෙතන. ඉතින් මෙතන ඉඳලා තමයි ගහන්න තියෙන්නේ. අර පේන peer ගහයි මේ පොල් ගහයි තමයි බනිස් කණු. මෙතන ඉඳන් ගහන්න තියෙන්නේ. බෝලේ ටිප් එක ගියොත් මෙන්න මේ පොල් ලෙල්ලෙන් පල්ලෙහාට මේ පිටිපස්සට අවුට් එක. ඉතින් යාළුවනේ අද මුලින්ම හේචරේ තමයි දැන් ගහන්නේ. යා බලමු දැන් මේ මම ඉන්නවා මෙතන ලකුණු දාන්න. ඉතින් මේ තමයි කට්ටිය ටික පොඩි කට්ටිය තියෙන්නේ තනි තනින් ගහන්නේ. බෝලක් දානවා අපි බලමු කවුරු දිනයිද කියලා මේකේ. පරදින කෙනාට ඒක පස්සේ ඒ වෙලෙට බලමු. පරදින කෙනාටත් තියෙන සර්ප්‍රයිස් එකක්. ඔව් මිනිහා මම විසිල්ල ගැවුවම බෝලේ දාන්න. අල්ලල්ල ඉන්න එපා වැනුම් දෙකයි බෝලේ ඇල්ලුවත් එක වැනුම අයියා. ආන් එහෙම දැන් බෝලයක් ඇල්ලුවොත් ඒක වැනුමක් ඈ. වැනුම් දෙකට ගහන්න. ඔව් ඈ. ඔව් බිම දිගේ මේ බෝල අල්ලන්න ඕන බිම දිගේ දාන්න. ඔව් මම විසිල් එකවම දාන්න නැහැ බෝල. 1යි 2යි. රයිලේ බං දුවන්න බෝලයක්. මේකයි. ටයිප් වෙනුමයි. යවුවා දිව්වා මේ හෙදර වෙනදායි නවතින්න එපා. කන්ටන් ගහන්නේ විතර කන්නේ නෝ ගරොත් උන් දැන් මං කිව්වා. දුවා. ඔය කට්ටෙලි හරියට දුවා. දුවපායි නවතින්නේ. හරි අවුට්. රයිලි ඉවරයි. මම විසිල්ලේ බිම්මම බෝලේ දානවා. කොහේ දාන්නේ? මම මුකුත් කරන්න විසිල්ලේ බිම්මම. ඕන් දැන් වැනුම් දෙකයි තියෙන්නේ බෝලේ ඇල්ලුවොත් එකක් වැනුම අයියා. udah ready bang bol Gemak gahan kamera apa wow guguk
බලන්න උගෙනික ඔව් කිව්වා ටිකේ පන්දු පාරක් නවතින්න නැතුව තිරියට මැදියෙන්න ඔව් දුවා මේක නැත්තම් දුවපා අවුත් දුවපා බ දැන් අවුත් බූරු වෙන්නේ බා අතෙන් ගියන් ගැහුවට අවුත් නෑ අතරින්න ඕනේ ලකුණ අපරාධේ බා අප්පා මේකෙන් වෙන එකක් නැතුව කොහොමද ගාව ඔව් රැක ගනින්ද හරියට අතෙන් ගියන් අහන්න අප්පු එකක් ලවා ගන්නවා දැවිගේ ක්‍රීඩකයා අනේ මේක වීඩියෝ මේ දෙන්න දැන් ලකුණු බින්දුව බින්දුව ගත්තේ දෙන්න හපව එක මැච් එකක් ගහනවා බලමු කවුද ගහන්නේ කියලා ගහන්න මේ මෙයාද ආයි හරි ගන්න ඒ ඔවුල් බා දැන් හේසරයි තමිදු බින්දුව බින්දුව මුලින්ම හේසර ගහනවා හපව අපි දැන් බලමු හේසරට මේ වෙලාවේ එක ලකුණක්වත් ගන්න පුළුවන් වේද කියලා ගහන්න දැන් දැන්ට ජිරින් ඔයා යන සම සමයි ගැම්මල ගහන්න හේසර පාරක් තියන්න ඕනේ ඔව් ගහනවා මෙයා දුවම කේද ආයේ දුවම එතන ගාව මොලේ ගරි දුවම දැන් හරියන්නේ නැහැ. ඒ දෙන්නම දෙපාරෙන් බින්දුව බින්දුව ගත්තේ. දැන් අපි ටොස් එකක් දාලා දිනුම් බලන්න යන්නේ. දැන් ටොස් එක. එන්නේ ලා එන්න. අවුද ටොස් එකට එන්නේ? මාත් කියලා එක මම මෙයා ඩායිට ටොස් එක දෙන්න. මේ තන්ද නවන්නද? කේසර් ගදයි එතනින් නම් දිනුම පරාජිතය බලන්න. එන්න. විතර ඔළුවට ඔයා ගන්න. මං ගෙනාවෙත් නෑ මේ පොල්ල මේ මූණ හරිද? උඩදි කියන්න මූණද පොල්ලද කියලා. මේ පොල්ල මේ මූණ. උඩදි කියන්නේ මම බිමට වැටෙන්නේ දෙන්නේ. මේ පොළ මේ මූණ. උඩදි කියන්නේ. උඩදි. කියා. මූණ පොළ. මම දින හේසර දැවි යනවා මේ අවස්ථාවේදී. හරි දැන් බිත්තර ගන්නවද පිටි ගන්නවද කියලා බලන්න මෙයාට පෙරදුනේ නාට මුලින්ම බිත්තර ගහරි පිටි හරි ගහනවා. දැන් කොළ දෙයක් ලියලා තියෙන්නේ මේ දෙයෙන් මේ අහුල ගන්න එකට අපි බලමු මොකද්ද කියලා. මෙයා හිඳ ගන්නෙ. කැමති කොළයා හිඳ ගන්න. දැන් බලන්න ඔගේ මොනවද තියෙන්නේ කියලා. පිටි උම්මා අයර පිටි ගන්නවා. මං ගන්න අපෝ මේ හැලෙනවා. කවුද මේ සීයා? ගානට අපි පිටි ගැහුවා මුඩ පෙරදුනින්දා. ඒ ෆෝන් එක බං. ඒ ඔය ෆෝන් එක බීදාපන්. ලස්සනයි නේද අපේ සහෝදරයා පෙරදුනේ නාට දුන්නා හොඳ පෝරියෙල්ලයක් අපි. මේක තමයි මේ සර්ප්‍රයිස් එක. තෝරගත්ත පීටි විතර ගෑවට ඊට වඩා හොඳයි කියලා හිතෙනවා ඇති. අන්නේ කට්ටියම ටිකිරි මාරි කියලා සෙල්ලමක්. හරිද? මේ කරන්න තියෙන්නේ දැන් ඔයාලා මං ඉන්නවා මුදලාලි කෙනෙක් විදිහට. එතකොට ඔයාලා එනවා ටිකිරි මාරි නැද්ද කියලා අහලා හරිද? ඊට පස්සේ මං නෑ කියනවා. ඔයාලා ටිකක් දුර යද්දිම අප්පුඩියක් ගහලා කතා කරනවා. එතකොට ඔයාලා අහනවා මං අහනවා ඔයාලා මොන පවුලද කියලා. ඔයාලා දැන් හිතන්න ඔයාලා කතා කරනවා පාට දිහා. පාට පවුල කියන්නේ ඔයා කහ ඔයා නිල් ඔයා රතු කියන්නෝ එනම් යන පාටද මේ ඒ පාටවල් තියෙන්නේ කියනවා මම ඒතොර කහ පාට කියද්දි ඔයා දුවන්න ඕනේ මම ඔයා පස්සේ අල්ලනවා ඔයා වැල්ලෙන්නේ ළඟ ඉඳි ඔයා රතු කිව්වොත් මං ආයි මෙයා පස්සේ යන්නේ දුවලා මට මහන්සි ඇදුනොත් මම කොහෙන් හරි ඉඳ ගන්න ඇපල් ෆෝමයි හෙට් කියලා ඒතොර ඇවිල්ලා මගේ ඔළුව අල්ලන්න ඕනේ අන්තිමේටම ඔළුව අල්ලන එක්කෙනා අවුට් අන්තිමේටම ඔළුව අල්ලන එක්කෙනා හරි මම මුලින්ම අල්ලන එක්කෙනා හරි අවුට් වෙනවා හරිද ඒ කෙනාට බිත්තරයක් ගන්නම දැම්ම කිව්වා එහෙනම් දැන් සෙල්ලම් පටන් ගමු ඔයාලා මුල් ටිකිරි මාරි තියෙද කියලා මුදලා ටිකිරි මාරි දීයද අඩි දැන් ඉවරුනේ ඊට පස්සේ උනා මේන්නෝ ඔයාලා මොන පවුලේද වාහන පවුල මොන වාහනක් තියෙන්නේ R1යි මොනටුයි W1
හොනට් එකේ දුවන්න බලන්න. આવද හොනට් එක? මොකක්ද අනුරාන්? අයියා සහෝදරයා. යෝ යෝ. දියන් අරුට දියන්. හොඳට විතර කවුට් ටිකක් ගාමු. වීඩියෝ එක දාලා තියෙන්නේ. ඒ අවන්න එක හොඳට දාන්න. ඩිලීට් කරලා දාන්න. යාළුවනේ මෙයා පෙරදුනා මෙයා ටිකක් දුර යන්න තියෙනවා. ඉතින් අපි නමල ඔලුවට විතරක් ගහමු පිටරේ. ඊට පස්සේ ඉල්ලගෙන. 1යි 2යි 3යි. අම්මෝ. ඉෂිය. හොඳයි හොඳයි. හොඳයි. ඒක අර ලිදලකින් හොදගනි. ලිදලකින්. හරි ලස්සනයි. පිටිපව විතර හොය. අපි දෙන්න පාන් හදන්නේ. පිටි විතරයි කලක් ගල්ල ගැහුණා. අඩ යාළුවනේ අපි අවසානයේ පළ. ඇයි මාත් එනවා වීඩියෝ එකට. අපේ අවසානයේ තරංකරුවෝ දෙන්න විදිහට මේ දෙන්න තමයි දැන් ඉතුරු වෙලා ඉන්නේ. මං ඒක මේ දෙන්නත් දැන් කොට්ටපොර ගහන්න තියෙන්නේ. අපි බලමු කොහොමද කොට්ටපොර ගහන්නේ කියලා මෙයාලා. අනේ මාත් එනවා. අනේ බම්බ අවුට් ඉවරයි. යාළුවනේ මෙයා අපේ මුලින්ම අවුට් වුණා. එල් එකෙන්ම දෙවෙනි එකේදී ටික්‍රි මාරි සෙල්ලම කරද්දී තමිදු අවුට් වුණා. එයාට රුපියල් 40ක් දුන්නා මං ගෙදරට ගෙනිහින් දාලා. එයාට ගමනක් යන්න තියෙනවා කියලා ගියා. ඉතින් දැන් මෙයාටත් 3ට පන්දි දැන් වෙලාව 1යි. ගෙදරින් කතා කරනවා ගිහින් මෙයාත් යනවලු. දැන් මම මෙයාට රුපියල් 20ක් දෙනවා මුලින්ම පෙරදුන හින්දා. වීඩියෝ වලට එන්නේ. ඉතින් යාළුවනේ අවසාන විදිහට මෙයාලා තමයි දැන් තරංකරුවන් දෙදෙනා ඉතිරි වෙලා ඉන්න. මේ දෙන්නා තමයි කොට්ටපොර ගහන්න තියෙන්නේ. මේ රවුන්ඩ් එකේ ඉඳලා. ඉතින් මේ ගහන්න තියෙන විදිය දැන් මං කියන්න. ඔයාලා මෙහෙමයි. ඔයාලා දෙන්නාම දැන් හුරුවත දකුණ කියලා කලින් කිව්වනේ. වීඩියෝ එකට අහුන්නේ ඒක කමන්නේ. මේ වම් අතින් හැමෝම කොට්ටේ අල්ල ගන්නකො. මෙහෙමනේ. හුරු නැති අතින්. මෙහෙමනේ. ඔව්. ඒ ඔයා දකුණෙන් ඉන්නේ වල්ලා ඉන්නේ මමෙන් අල්ලන්න. ඒ හුරු අතින් බයිද? බෑ හුරුවත්. හරි එහෙමයි. මේ අත පිටිපස්සේ තියා ඉන්න ඕනේ. ඔල්ලුවට වගේ එකක් එද්දි අතින් තියා වලක්වන්න පුළුවන්. අත් දෙකෙන්ම අල්ලගෙන ගහන්න බෑ. කොට්ටේ අත් දෙකෙන්ම අල්ලගෙන ගැහුවොත් ඒක අවුට්. කකුල් බිම තිබ්බොත් අවුට්. අනිත් කකුල මේ රවුම පැන්නොත් අවුට්. හරිද? කකුල් මාරු කරන්නත් බෑ. පළවෙනි එක යනකම් 3ෙන් 2 බලන්නේ ඈ. මන්ද 1යි 2යි ඈ පළවෙනි එක පස්වාල් කරන්නේ. ඔව් 1යි 2යි කියලා මේක පිමිනවා. එතකොට පටන් ගන්නදලා 1යි 2යි දැන් මොන කවුල් උස්ස ගන්න අම්පාරම් වලක්වන්න බෑ. හුණා. යෝ. අන්න ඔයාලා ළඟ හරින ඉන්න ඕනේ බා. ඔව් පළවෙනි එකේදී දේවන්ද අවුට් වුණා. මං ටික ළඟින් ඉන්න ඕනේ කිව්වම මොඩයා වගේ කකුල බිමින් තිබ්බා. ඔව් දැන් නැවතත් දෙවෙනි වටය මේකෙන් තමයි මේකේ අනුශාන් දින්නොත් එයාට තමයි සල්ලි. අපි බලමු. මම දැන් අයි 1යි 2යි කියද්දි කකුල උඩට ගන්න මේ ඔයා වම් අතර ගන්න එහා අතර ගන්න කොටේ. ඔයා හරි. මම 1යි 2යි කියලා මේක පිඹිද්දි ගහන්න පටන් ගන්න. ඔයාලා තරිය ළඟට එන්න. දුර ඉඳන් ගහන්න බෑ. ඕක තිබයි. හා. 1යි 2යි අයියේ කොට මාරු කරන්න බෑ අත් එකෙන්. ඔච්චර ඔහින්නත් බෑ ඉල්ල තරම් කරන්න. පොඩි එක්කෙනෙක් සහ ලොකු එක්කෙනෙක් අතර සටන ආරි අවුට්. ඇයි බා? දේමන්ත කකුලේ තිබ්බා. වීඩියෝ තියෙනවා අපි ගාව. හරි ඔයා යටිපතුලේ තිබ්බා. ඒ අතරින් අනුශාන් අපේ තරංගේ ජයග්‍රහණකයා වෙනෝ. 500 කමෙන්ට් තව එක චැලෙන්ජ් එකක් තියෙනවා සුද්දා. මොකද්ද? මගේ බොක්ස් එක 300යි දෙන්නේ. තව චැලෙන්ජ් එකක් තියෙනවා එක් කරොත් තමයි ඉතුරු 200ක් තමයි. අන්නෝ. මිතුන්නාගේ බොක්ස් එක. මේ ජයග්‍රහණය මොනවද තියෙයි කියලා හිතන්නේ දෙන්නේ නැහැ. විදුර වගේද? අරලා බලන්න නේද? ඔයාගේ සල්ලි දෙන්නව ඇතුලේ වා. සල්ලි බෙදනවද? ඉක්මනට ලෙහෙලා වා.
ටේප් එක ගලවන්න ඉතින් ලේසිනේ. හරි පහසුයි සරලයි. මේ වීදුරු බඩ නම් දෙන්න එපා මට මේ. වීදුරු දෙන්න බා බා. අපුඩේ කා ගන්නවා. අපේ ජැක් රහක්කයා. ඒ මොනවා මේ කොළ තියන්නේ? වීදුරු බිමෙන තුනුයි. මේ ලුණු ගෙඩියක්. වාගේ ටැග්. මම මට යකෝ ඕකේ තියන්නේ රල්ලි. කොහෙද තියන්නේ? අල්ලිද යකෝ. ඔකේ තියනවා බලපෑ හොඳට. නෑ මේ නෑ හිස්. ඉබොක්සේ වෙන්නන්න යාළුවනේ රල්ලි නැහැලු. අනේ මේ චැලෙන්ජ් එකට හෙන්න මොකද? ඕකේ රල්ලි තියනවා දියම් වෙන්න. ඔයා තියන්නේ? උන් බලන්න යාළුවනේ මගේ මැජික් ඈ. ගණලා බා ගහින්න මම යන්න. ඔමයිද බා සල්ලිට ගැනලා මේකට වෙන්න අඩම්බ දිනලා ඉන්නේ අයෝ ගන්නවද පුකුරුව දුවන්නේ මේ වගේ නතරා රත්තරන් නෙමෙයි සල්ලි දෙන්න අපිට ඉන්න 20යි 40යි 10යි 80යි උඹ මේ පහ පහ ගෙනහන්කො පහේව පහක් තියෙන්නේ 30යි දෙපන් මං ගණන් ගන්න. එහෙන්න ගෙනහ වීඩියෝ එකට ඕන් 200ක් තියෙනවා 220යි 240යි 260යි 280යි 300යි 320යි 340යි උඹ ඔය ගයිනේ ඩිසේට සල්ලි අඩුයි නේ බා 300 කීයද 60යි 60යි 380යි 400යි 420යි 440ක් තියෙනවා. කොදියම් 500ක් තියෙනවනේ මේ ගල්ලා 20 ඒවා පහක් බලන්න 1යි 2යි 3යි 4යි 5යි මේ පහල්ල ගන්නේ 1යි 2යි 3යි 4යි 5යි මේකත් අල්ල ගන්නේ 1යි 2යි 3යි 4යි 5යි මේකත් ගන්න 1යි 2යි 3යි 4යි 5යි මේකත් ගන්න එතනම 400යි 1යි 2යි 3යි 4යි 5යි උඹ අපේ ඉස්කෝලේ කියන්න බෑ බං අපිට ලැජ්ජාවක් උඹ ඉස්කෝලේ කියන එක දීපම් හිතා 500ම දෙන්නේ නැහැ මා දැන් 300ක් දෙනවා ඊළඟ චැලෙන්ජ් එක කරාම ඉතුරු 200 දෙනවා චැලෙන්ජ් මොකද්ද? එන්න යාළුවනි අපි කලින් හේසරට රුපියල් 20ක් දුන්නා තමිදුර බිත්තර කාප එක්කන රුපියල් 40ක් දුන්නා දැන් මම යාට 300ක් දෙන්න යන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි ඒ 500ම දෙන්නේ නැත්තේ? ඉතුරු චැලෙන්ජ් එක කරාම ඉතුරු 200 දෙනවා තව චැලෙන්ජ් තියනවද? තව එකක් තියෙනවා දැන් යාළුවනේ මෙයාට දෙන්න තව චැලෙන්ජ් එකක් හිතුවා මේ ගේ වටේ මෙයා වට 10ක් දුවන්න ඕනේ වට 10ක් දුවහම 200 දෙනවා අම්මෝ මේ ටයිම් එක නැවට පුළුවන් විදියට දුවන්න දිනලා ඉන්න හින්දා එහෙම එකක් දුන්නේ වට 10ක් දුවන්න අමාරුයි. කමන්නේ මුන්ට මට වැද්දුනේ. දැන් මෙතන ඉරක් ඇන්දා මෙතන ඉඳන් තමයි අනුශාන්ට වට 10 දුවන්න පටන් ගන්න තියෙන්නේ ඔතනින් ඉඳගෙන පදට බීරන තිබායි නැත්නම් දුවන්න. බීලෙන්න දණයන් දුවන විදියට මම සරසෙන් වේන් කියලා මේක පිම්බහම දුවන්න දනිස බිම තියන්න ඔව් ඔව් සරසෙන් වේන් කමන්න ඔබ පැන්න ඊට කලින් තුන්වෙනි අටේනේ වතුරට යව කොබේ හැම අරගෙන වතුරේ හලන්න එපා වතුර ගහනවා මට. ඔලින්ද නා 6යි තව රවුම් 4යි තියෙන්නේ ඌණ්ඩම කෙලියා තවට දෙකයි දුවන් ගැම්මඩ අනුෂාන් වතුර බෝම්බේ තියෙන්නේ
ඔව් 9 වෙනි රාමෝ වතුර දැක්කත් ඇති පොහොම එනවා. හරි ආසයි. ඔය අනුෂාන්ගේ අවසාන රවුමයි මේ අරඹෙන්නේ. මට කලින් අම්බෝ සාලිගේ මට දුන්නා නේ ඒක වෙලාව. දුවපන් ඔයට යම මේ ඉර පාරනවා. ඒ විදගෙන ආවේ අන්තිම ටික. මුත් දින්න යාළුවනේ. ඔත සීතලයි ඉව. ආවා ගිතුරු සල්ලි. 1 2 3 4 5 6 7 8 9 10 යාළුවනේ බන්න 1 2 3 4 5 6 7 8 9 10 thank you කලින් දැන් වතුර දුවන්න කලින් දුන්න 200 නෙමෙයි 300 thank you ආය අපි වීඩියෝ වලට දිගටම හම්බුනා ඉතින් කොහමද මම යනවා කියන්නේ තොපේ ගෙදර ඉන්නේ යාළුවනේ ඉතින් අපි 100ක් දෙනවා මෙයාට මොකද මෙයා දෙවෙනි වෙනක අපිත් එක්ක හිටපු ඉඳා මෙයාට 1000ක් දෙන්න ඉඳලා ඊටු 500 සල්ලි ටික අපි පාම්පිටි දැන් 750ක් ගෙනාවා එකපාරක් 500 ඊළඟ පාර 250යි 1 2 3 4 5යි බලන්න යන්නේ 1 2 3 4 5 කොළ පහක් තියෙනවා 20 කොළ පහක් මොනවාට දිගටම අපේ වීඩියෝ වලට සෙට් වෙන්න කට වෙන්න අන්දුවලා ගෙදර දැන් ගියම් බුලන් අඩු කියලා වීඩියෝ තියෙනවා ඉන්න 17ක්ම දෙන්න දෙන්න ඇතොට වරේ වරේ යාළුවනේ තව 17ක් තියෙනවා මාරු පිටි අරන් ඉතුරු 17ම ගනි පාල නෑ නෑ අය වරෙන් අපේ වීඩියෝ වලට සෙට් එක අකෝ අපරාධ සල්ලි එමු විසිකණ්ඩ යාළුවනේ අපේ මේ වීඩියෝ මෙහෙම ඉවර වෙනවා. ඉතින් ඔයාලා අපේ දිගටම වීඩියෝ බලන්න අපේ subscribe කරලා තියන්න.